ඇත්තටම අද සමාජයේ ආදරය කියලා වටහාගෙන තියෙන මොන වගේ දෙයක්ද? ළමයි. ආදරය කියලා ඒ කට්ටිය හිතාගෙන ඉන්නේ. හරියට නිකන් ආදරය නිකන් ත්‍රිමාසික කෝස් එකක්. උපරිම මාස 3යි, මාස 6යි අවුරුදු. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ආදරය කියන සංකල්පය ඇතුලේ ආදරයේ හරය මොකක්ද කියලා එයාලා වටහාගෙන නැහැ. ඒ මිනිස්සු දැන් අද කාලේ මුතර පරම්පරාව ආදරය ඇතුලේ හොයන්නේ සෙක්ස්. ලිංගිකත්වය. ඒක තමයි යාළුවගේ ආදරය කියලා මුළු ලෝකෙම කරගෙන තියෙන්නේ. හැබැයි සැබෑ ආදරවන්තය මල මුත්තලා මල රොංගත්ත විතරයි. මුත්තලා මල සිංහා විතරයි. මල තලන්න කියන එක කවුද? ඉතින් මට හරි අපූර්ව කවියක් හම්බුණා. මචං මලක රෝගන සුවඳ දැනිලා ලං වුණත් ඒ මලට බවරු දන්නවද මේ මල නෙලන්නට පරම හිමි කාටදයි කවුරු? රාගයේ උපරිම තනේදී ප්‍රේමයෙන් මුළු හිතම නිවපු ඈට කියපන් මාත් බබරෙකි මල් කෙත්ත සින්නට පැණි නොබීපු. ඉතින් ආදරය ඇතුළේදී ඉනිකත්වය කියන දේ අවශ්‍යයි. හැබැයි සීමාව දැනගෙන ඒවා කටයුතු කරන්න ඕනේ. මල් තලන්න යන්න එපා. මල නොතලා මල සිටින්න.